ආයිබෝවන් හැමෝටම අද අපි කතා කරන්නේ රහස් ගොඩක් හංගගෙන මුහුදු බත් වුණ අපි හැමෝම අහලා තියෙන ඒත් හරියට විස්තර දන්නේ නැති ආදම්ගේ පාලම ගැන. මේකට ආදම්ගේ පාලම කියන නම ආවේ කොහොමද? ඒක පිටිපස්සේ තියෙන්නේ වෙනම කතාවක්. ඒක පදනම් වෙලා තියෙන ඉස්ලාමීය විශ්වාසයන් මත. ඉතින් අපි අද කතා කරමු මේ පාලම හංගගෙන ඉන්න තවත් බොහෝ රහස් දේවල් මොනවද කියලා. ඉතින් අපි යමු වීඩියෝවට. ආයිබෝවන් ඔබට අභිරහස් ලෝකයේ සා යන ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ සිටින දිහා බලද්දී ලංකාවයි ඉන්දියාවයි යා කරන මුහුද යටින් දිවෙන අමුතුම දම්වැලක් ඔබට පෙනේවි. කිලෝමීටර් 48ක් පුරා විහිදෙන මේක ආදම්ගේ පාලම. එහෙමත් නැත්නම් රාම සේතුව. සමහරු කියනවා මේක දෙවි කෙනෙක්ගේ විස්මයක් කියලා. තවත් අය කියනවා මේක ස්වභාවික නිර්මාණයක් කියලා. මේ අද්භූත ව්‍යුහය ඇත්තට මිනිස්සු හදපු එකක්ද නැත්නම් සබහාදාමේ අපූර්ව වැඩක්ද කියලා අද අපි හොයාගමු. මුලින්ම අපි හොයලා බලමු මේ පාලම පිහිටලා තියෙන විදිය ගැන. ආදම්ගේ පාලම පටන් ගන්න ඉන්දියාවේ රාමේශ්වරම් දූපතේ තියෙන ධනුෂ්කඩි කියන පැත්තෙන්. ඒක අවසන් වෙන්නේ ලංකාවේ මන්නාරමෙන්. මේක වැලි පාර, පොඩි දූපස් සහ ගල්පාර දාමයක් එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. මේ ප්‍රදේශයේ මුහුදේ වතුර මීටරයක් වගේ තමයි ගැඹුර තියෙන්නේ. ඒ නිසාම තමයි මේක මේ තරම් විශේෂ වෙලා තියෙන්නේ. ඓතිහාසික වාර්තා කියන විදිහට 15 වෙනි සියවස වෙනකම්ම මිනිස්සු මේක උඩින් පයින් ගමන් කරන්න පුළුවන් වෙලා තියෙනවා. හැබැයි 1480 දී ආපු මහා කුණාටුවකින් පස්සේ තමයි මේක කඩාගෙන ගිහින් වතුර මට්ටම වැඩි වෙලා තියෙන්නේ. ඒ වගේම භූ විද්‍යාඥයින් කියන්නේ කලින් මේක ලංකාවයි ඉන්දියාවේ අතර තිබුණු ස්වභාවික ගොඩබිම් සම්බන්ධතාවක ඉතුරු කොටස් වෙන්න පුළුවන් කියලා. හැබැයි මේ පාලම ගැන ලෝකේ වැඩියෙන්ම කතා වෙන්නේ ඒකට සම්බන්ධ පුරාවෘත්ත කතාව නිසායි. ඉන්දු බැතිමතුන්ගේ මේක හඳුන්වන්නේ රාම සේතුව කියලා. අවුරුදු දහස් ගාණක් පැරණි රාමායන වීර කාව්‍ය කියන විදිහට මේ පාලම හැදුවේ මිනිස්සු. ලංකාවේ රජු වෙච්ච රාවණා පැහැරගෙන ගිය සීතා දේවිය බේරගන්න රාම කුමාරයාට ලංකාවට එන්න පාලමක් අවශ්‍ය වුණා. එතකොට හනුමා ප්‍රමුඛ කරගත්තු වානර සේනාව නල කියන ඉංජිනේරුවාගේ උදව්වෙන් දවස් 5ක් වගේ කෙටි කාලයකින් මේ පාලම හැදුවා කියලා කියන්නේ. ජනප්‍රිය විශ්වාසය තමයි රාම කියලා ලියපු පොතේ තියෙන විදිහට මෙහි තියෙන ගල් වතුරේ පාවෙලා තියෙනවා කියන එක. ඒ නිසා තමයි මේ පාලම හදන්න පුළුවන් වුණේ. අදට මේ හින්දු භක්තිකයන්ට දේව භක්තිය සහ ධර්මයේ ජයග්‍රහණයක් සහ ලොකුම සංකේතයක්. මේකට ආදම්ගේ පාලම කියන නම ආවේ කොහොමද? ඒක පිටිපස්සේ තියෙන කතාව වෙනම කතාවක්. ඒක පදනම් වෙලා තියෙන්නේ ඉස්ලාමීය විශ්වාසයන් මත. ඒ අනුව පාරාදීසයෙන් පිටුවහල් කරපු පළමු මිනිසා වෙච්ච ආදම් ශ්‍රී ලංකාවේ තියෙන ආදම් කඳු මුදුනට පැමිණියා. ඒ කියන්නේ ශ්‍රී පාදස්ථානයට. ඊට පස්සේ එයා පසුතැවිලි වෙලා මේ පාලම හරහා ඉන්දියාවට ගියා කියලා තමයි මුල් කාලින ලේඛනවල සඳහන් වෙන්නේ. ඒ නිසාම 1804 දී බ්‍රිතාන්‍ය සිතියම් ශිල්පියෙක් තමයි මේකට ආදම්ගේ පාලම කියලා නම දාලා සිතියම් ගත කරලා තියෙන්නේ. පුරාවෘත්ත කොහොම වුණත් විද්‍යාවට නම් මේ පාලම තාමත් ලොකු අභියෝගයක්. නාසා ආයතනය ගත්ත චන්ද්‍රිකා ඡායාරූප වලින් පේන්නේ මේක කඩින් කඩ නැති වෙදි වෙන රේඛාවක් කියලා. සමහර විද්‍යාඥයන් කියනවා මේක අවුරුදු දහස් ගාණක් පුරා කොරල් පල සහ වැලි එකතු වෙලා ස්වභාවිකව හැදෙනු එකක් වෙන්නත් පුළුවන් කියලා. හැබැයි තවත් පර්යේෂකයන් අමුතු දෙයක් හෙළි වුණා. පාලමේ වැලි තන්පතු අවුරුදු දහස් ගාණක් පරණ වුණත් ඒක උඩ තියෙන පාෂාණ ඊට වඩා අලුත් කියලයි. මේ නිසා සමහර විද්‍යාඥයන් අනුමාන කරන්නේ ස්වභාවික පිහිට වැලි පාරයක් උඩට පැරණි ශිෂ්ටාචාරයක් විසින්
ලොකු ගල් කොට්ටිය යොදලා පාලමක් වගේ දෙයක් හදන්න ඇති කියලයි. මේ සත්‍යය මොකක්ද කියලා හරියටම දැනගන්න ඉන්දිය රජය දැන් සාගර පතුලේ පර්යේෂණ පවත්වනවා. මේ පාලමේ නියම වයස සහ නිර්මාණය හෙළි කරගන්න එක තමයි අරමුණ. රාමසේතුව හෝ ආදම්ගේ පාලම නම මොකක් වුණත් මේ කිලෝමීටර් 48ක් දිග දම්මැල් ලංකාවේ සහ ඉන්දියාවේ ඉතිහාසය ආගමේ සහ සංස්කෘතිය හරි මැදින් පිහිටලා තියෙනවා. මේක හුදෙක් ගල්වැටියක් විතරක් නෙමෙයි. මේක තමයි මිනිසුන්ගේ විශ්වාසයන්, පැරණි කතා සහ සීමිත කුතුහලය එකතු වෙන තැන. විද්‍යාවටත් පැරණි කතාවලටත් තාම මේක නිශ්චිත උත්තරයක් දෙන්න බැරි වෙලා තියෙනවා. මේ පාලම අපිට ලොකු දෙයක් උගන්වනවා. අපේ ලෝකයේ තවමත් විසඳ ගන්න බැරි අභිරහස් කොයිතරම් නම් තියෙනවද කියලා. ඔබේ මනසේ තියෙන කුතුහලය අද වගේම හෙටත් තියාගෙන අපත් එක්ක නිතරම මේ ලෝකයේ සැඟවුණු තැන් හොයා යන්න එන්න. ඊළඟට අපි කතා කරන්නේ මොකක්ද කියලා දැනගන්න අපේ channel එක subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන all bell icon එක click කරන්න. ඔබ සැමට සුබ දවසක්. ආයෙත් හමු වෙමු.